අවුරුදු සතියම කාලා හිත හදාගත්ත විතරයි. තව නම් සති 2-3ක් යනකම් ඩයට් කියලා. බොරු නම් බලන්න මෙන්න මේක කාලා හිත හදාගෙන ගෙදර යන්න හිතපු මට මේ බලන්නකො ඉතින් වෙච්ච වැඩේ. අමුතු කෑම බීම ගොඩයි. මේ මම බොන්නේ අඹ බීම. හැබැයි අමුම හොඳේ. නබොන්න ආපු ගමනක් නෙවෙයි. මෙන්න මෙයාව සතුටු කරන්න තමයි මං අද ආවේ. ඔයා දන්නවනේ මගේ ආදරණීය දරුවෝ වෙනුවෙන් මං කරන්නේ නැති දෙයක් නැහැයි කියලා. එයා මගේ ගෝලෙක් වුණාට මේ ඉන්නේ එයාගේ ගෝලයෝ. එයා හරි දක්ෂ නැටුම් ගුරුවරියක්. ඒ වගේම Zumba ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. ඉතින් මේ ලස්සන දක්ෂ ගැරු ළමයි ගොඩාක් අතරින් එක්කෙනෙක්ව තෝරලා කිරුළු පලන්දන්න තමයි අද මම මේ ඇවිල්ලා ඉන්නේ. මං දන්නවා ඒක නම් පොඩ්ඩක්වත් ලේසි වෙන්නේ නැහැ කියලා. ඒත් ඉතින් තරගයක ස්වභාවය ඒකනේ. දිනන්න එක්කෙනයි. හැබැයි එතකොට අනිත් අය පරාදයිද? පිස්සුදානේ. පරාද වෙනවා කියලා කියන්නේ උත්සාහ නොකර ඉන්න එකට. නැතුව ඉදිරිපත් වෙලා පළවෙනිය නොවන එකට නෙවෙයි. ඒ ඇස්සේ අරයා කියනවා මෙයාට එක දෙමුළු. මං කිව්වා ඉතින් එහෙම බෑනේ. අපි තෝරන්න ඕනේ හොඳම පෞරුෂත්වයේ තියෙන කෙනා. ඒ නිසා අපි හැම කෙනෙක්ටම ප්‍රශ්න වටයක් ඉදිරිපත් කළා. හැම අභියෝගයකටම ලස්සනටම මුහුණ දුන්න කෙනාව ඔන්න අපි තෝරගත්තා. පන්තියේදී මං හැමදාම යාලට ඉගැන්නුවේ මොඩල් කෙනෙක් වෙන්න නෙවෙයි. සාර්ථක මිනිස්සෙක් වෙන්න හැටි. ඉතින් මං ඔන්නේ යන්න හදනකොට එයා මගේ කරට කරලා කියනවා ජීවිතේ ජය ගන්න අභියෝගවලට මුහුණ දෙන්න. ඒ හැම දෙයක්ම ඉගෙන ගත්ත මිස්කේ. මට තාම හිතා ගන්න බෑ මිස් මෙතෙන්ට ආවා කියන එකවත්. ගොඩක් ස්තුතියි. එහෙමත් අතාරිනවද යාළුව දිනන කම්ම ළඟ ඉන්නවා. එච්චරයි.